මම මෙතන රෙකෝඩ් කරනවා මුකුත් රෙකෝඩ් වෙලා නැහැ. ඒ හින්දා මට අපහු වෙඩි කියන්න උනා. අද වීඩියෝ එකේ මම යනවා ටෝකියෝ. ටෝකියෝ බ්ලොග් එකක් තියෙන්නේ. අපි යනවා හැන්දෑවක කොන්සර්ට් එකට. ඒකත් අපි දවස් 2කට කලින් තමයි යන්නේ. ඒ කියන්නේ 24 තමයි කොන්සර්ට් එක තියෙන්නේ. අපි යන්නේ අද 22 රෑ මෙහෙ නයිට් බස් එකක ගිහිල්ලා 23 ඇවිදලා 24 කොන්සර්ට් එක බලලා ආපහු වෙන එක තමයි ප්ලෑන් එක. ඉතින් අපි බලමු හැන්දෑවක මොකද වෙන්නේ කියලා. අපි මේ යන්නේ බස් එක තියෙන තැනට. අදටම මම ඊට වැඩිය මේකේ මගේ බෑග් එක පැක් කරන එක වීඩියෝ කරනවා කියලා හිතන් හිටියා. ඒනට ඒ ඔක්කොම මිස් වුණා. මට වෙලාව මදි වුණා ඔක්කොටම. අන්තිමට අපි බස් එක තියෙන තැනට ආවා. ඔය තමයි බයික් එකේ ඉන්නේ ගෑන් ළමයි කියලා ඔයාලා විශ්වාස කරනවද? බයික් දිහා බල ඉන්නකොට අනිත් පැත්තෙන් බස් එක ඇවිල්ලා මෙන්න මේ බස් එකේ තමයි අපි යන්නේ. මේකේ මෙහෙම මෙතනට අපේ බෑග් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට තිබුණ සීට් වල ගිහිල්ලා වාඩි වෙලා පුළුවන් සැප පහසුවට වාඩි වුණා. මොකද ඊට පස්සේ නිදා ගැනීමක් තමයි තියෙන්නේ පැය 8ක් විතර. ඉස්සරහන් කරන ලයිට් එකකුත් මොකද්ද කරගත්තා. මම මෙතනින් ඔය ජනේලෙන් එළිය බලන්න සෑහෙන උත්සාහ කරා. උනාට ඒක බැරි වුණා. නැංග ගමන් අනවුස්මන්ට් එකක් දෙනවා දඟලන්න එපා කියලා. ඒ අතරේ අතට හොයන ඔක්කොම දේවල් කාලා බීලා ලයිට් ඔෆ් කරන්න කලින් කරගන්න ඕන වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරා. මෙන්න මේක කොම්බිනියකින් ගත්තේ. ඒක S2කට දාන්න එකක්. ඒක මේ නිකන් කුරුඳු සුවඳක් මට මතක නෑ. ඒ වගේ තමයි ආවේ. ඒක දැම්මම රත් වෙනවා. එතකොට සනීපෙට ෂෝක් එකට නිින්ද යනවා. ඒක දාගෙන තමයි මාත් නිදාගත්තේ. නැත්නම් බස් එකේ නිදා ගන්න අමාරුයි. ඉතින් මේ තේරෙන්නේ උදේ අපි බස් එකෙන් බහැපු තැන බඩු ටිකත් අරගෙන අපි යනවා. අපි නවතින්න යන තැනට ඊට කලින් අපි උදේට කන්න දේවල් අරගත්තා. එතනින් යනකොට අපි නවතින තැන ගෙදර ඉන්න ආච්චි අපිව එක්කන් යන්න ඇවිල්ලා හිටියා. අපි නවතින්න නිකන් ගෙදරක. ඒ ආච්චි සීයා තමයි එහෙ ඉන්නේ. ඒක එයාලා රෙන්ට් එකට දෙනවා. ඒගොල්ලන්ගේ ගෙදර අපි එතනට කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් එයාලම ඔක්කොම දුන්නා අපිට. මාරම හොඳ මිනිස්සු. එයාලා අපිට කිව්වා අපි කීපාරක් එහෙම ගියත් අපිව එක්කන් එන්නම් කියලා. එනවාට එච්චර කරදර කරන්න බැරි හන්දා අපි ප්ලෑන් එකක් හදාන තමයි මේ එන දේවල් කරේ. මෙතනින් අපිට තිබුණා ඉන්න හදලා දුන්න තැන එයා. එතනට ගිහිල්ලා බඩු ටිකත් අස් කරගෙන අපි දැන් වොෂ් දාලා ආපහු යනවා සිටි එකට. අපිට අපේ විස්තර ලියලා දෙන්න කියලා දැන් ඇඩ්‍රස් ෆෝන් නම්බර් අපේ නම් එයා මෙහෙම මොකද්ද කොලයක් දුන්නා. මේ වීඩියෝ එක ගොඩාක් දිග හින්දා මම ගොඩාක් මේ ෂෝට් කරලා තියෙන්නේ. ඉක්මනට වීඩියෝ ස්පීඩ් දාලා මට ඒ වේගෙට මේ වොයිස් කරන්න අමාරුයි මේක. මේ වෙලාවේ 9ට කාලයි මං හිතන්නේ මම දැක්කේ මෙතන ඔර්ලෝසුවේ. ඊට පස්සේ අපි කෑවා මුලින්ම බඩු ටික අස් කරලා. අපි ගෙනාපු දේවලුයි මේ පළතුරු එක අපිට ආච්චි තමයි දුන්නේ මේ කන්න කියලා. ඊට පස්සේ තේ බොන අයට තේ හදාගන්න දේවලුත් එතන තිබ්බා. බලන්නකෝ ඊට පස්සේ අපිට හම්බෙච්ච දේ මේ ඒ ආච්චි දැන් ගහෙන් කඩපු ඒවා කියලා අපිට මේ තක්කාලි කන්න ගෙනල්ලා දුන්නා. කොහොම හරි කාලා බීලා පොලිමට වොෂ් දාලා අපි කට්ටිය යනවා සිටි එකට. මට සාමාන්‍යයෙන් මෙහෙම කොහොම හරි ගිහාම කොහේ හරි අස් කරනකන් නිින්ද යන්නේ නැහැ. මං ඒක හින්දා අස් කරන ඒවා ටිකයි ඊළඟට ලෑස්ති කර ගන්න ඕන ටිකයි ඔක්කොම ඉවරයක් කරලා ගියා වොෂ් දාගන්න. ඊට පස්සේ ඒ ගෙදර සීයා අපිව එක්කගෙන ගියා ස්ටේෂන් එකට. අපිට
එයා දුන්නා වෙලාවක් රෑ 11ට කලින් එන්න කියලා. එයා ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර හින්දා වෙන්න ඇති එහෙම වෙලාවක් දෙන්නේ නවතින අයට. එයාත් එක්ක ස්ටේෂන් එකට ගිහිල්ලා එතන ඉඳන් අපි එහෙ හිටපු යාළුවෝ කට්ටියක් හම්බ වෙලා යාළුවා එක්ක තමයි මේ ඇවිදින්න ප්ලෑන් කරලා තිබ්බේ. අපිට එහෙම ප්ලෑන් කරපුවා කියලා හරියටම කරගන්න බැරි වුණානේ මේ. එහෙ එකක් අර අපි යන්න හිටපු තැනකට යන්න බැරි වුණා. ආය මේ හොඳටම සෙනඟ වැඩි. මං අර මගේ කලින් වීඩියෝ එකෙත් කියනවා මම මේ ජපානේ කොහෙ ගියත් ඉන්න කැමති අර කියෝතෝ පැත්තේ කියලා. මට දැන් මෙහි ගියාට පස්සේ ඒක ඇත්තටම ඔප්පු වුණා. බලන්නකෝ ඉස්සරහ වීඩියෝ වල තියෙනවා ස්ටේෂන් පාරවල් එහෙම. ඇවිදින්න තියා බැහැ මිනිස්සු හොඳටම මිනිස්සු වැඩි ඒ පැත්ත. අපි දැන් මේ ඉන්නේ චිපාවල තැප්‍රොබේන් ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකේ. මේ අක්කගේ තව යාළුවෙක් මෙතෙන්ට එනවා කිව්වා අපිට කන්න එයත් එක්කම. එයාලා එනකන් අපි කන දේවල් ඕඩර් කරලා බලාගෙන හිටියා. ඊට පස්සේ අක්කා චූටි බබෙක් ඉන්නවා එයාට. එයාත් එක්ක ආවා. ඒ වුණාට එයාට වැඩි වෙලාවක් ඉන්න බැරි වුණා අපිත් එක්ක. මේ බබා හොඳටම ඇඬුවා. නවත්ත ගන්න බැරි වෙලා අපිට මේ මං හිතන්නේ සීතලද මොකද දන්නේ නැහැ. මේ අපි ඉන්න පැත්තට දැන් හොඳටම රස්නේනේ. අපි ඒ හින්දා මේ ගමනටත් අරන් ගියේ නිකන් රස්නේ කාලේ අඳින ඇඳුම්. ඒ වුණාට මේ දවසේ පුදුම තරම් සීතලයි එළිය. අපි හිතුවේ නෑ එහෙම එකක් වෙයි කියලා. අපි බයේ හිටියේ හෙටත් එහෙම වෙයි කියලා. මොකද හෙට කොන්සර්ට් එක. ලම් ප්‍රයිස් නේද? ලම් ප්‍රයිස්. රස නැහැ. ඉතින් ප්‍රයිස් එක රහයි. ප්‍රයිස් ප්ලේට් එක. කඩේ ලස්සනයි නේ. හදේ නම් ලස්සනයි. මං කිව්වේ අද සීතලයි කියලා. අපිට මේ වෙන තැනකට ඇවිදින්න යන්න මේ පුළුවන් වුණේ නැහැ හින්දා ඊට පස්සේ අපි ළඟ තියෙන ඉයොන් මෝල් එකකට ගියා. ජැකට් හරි මොනවා හරි තියෙද බලලා අරගන්න. ඒ වුණාට ජැකට් ඇති කියලා හිතුවේ නෑ. දැන් රස්නි කාලේ ඇඳුම් දාලා තියෙන්නේ. අපිට හොයාගන්න බැරි වුණා කොහොමත්. මං ඒකයි කිව්වේ අපේ ප්ලෑන් එහෙම වෙනස් කරන්න වුණා කියලා අපිට. ජැකට් නම් ගන්න බැරි වුණා. අපි එතෙන්ට ගියාට කොහොම හරි කමන්නේ නැහැ ගෙදර යන කන්නේ කියලා හිතලා හිවසගෙන ඒ දවසේ අපි ඇවිදින්න ගියා ඉතුරු තැන් ටිකට. මේ ජැකට් එක විතරක් 12000. මොකටද දාන්නේ? කිඹුලන්. තියෙන්නේ මැප් එකක්. මෙහේ ස්ටේෂන් වල ඒක තියෙනවා. අපි දැන් ඉන්න තැනයි අපි එක්සිට් වෙන්න ඕන පැත්තයි අපිට ළඟපාත මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ මම මෙතන දැම්මා TikTok වීඩියෝස් ශිකලා ක්‍රොසින් එක. මෙතන අඩුම තප්පර කාලයකින් වැඩිම මිනිස්සු ප්‍රමාණයක් පාර පනින තැනක් විදිහට තමයි කියන්නේ. මේ පොලිම ඉන්නේ වෙන මොනවටවත් නෙමෙයි පාරේ ඇවිද ගන්න බෑ සෙනඟ. එච්චරකට සෙනඟ නිකන් ඒ පාරේ මුකුත් කඩයක්වත් මුකුත් නැමෙයි. මම ඒකයි කිව්වේ මම මෙහෙට නම් පොඩ්ඩක්වත් ආස නැහැ. හොඳටම ජනාකීර්ණ වැඩි මේ පැත්ත. මෙතන මෙහෙම එකපාරටම මිනිස්සු පාරේ පැනලා මේ පාරේ කියන්නේ මැදට ගිහිල්ලා ෆොටෝස් ගහනවා. අපිත් ඒක කරා.
ඔයාලා දැක්කද සමහර විට වීඩියෝස් තියෙනවා TikTok වල එහෙම මෙතන සෑහෙන වයිරල් ඒවා. එතනම තමයි මෙන්න මේ බල්ලගේ මේක හදලා තියෙන්නේ. මේක දන්නවා ඇති මට ඇත්තටම නම මතක නැහැ. මම පොඩි කාලේ කාටුන් එක බැලුවා. අර එයාගේ අයිතිකාරයා එනකන් එයා එතන මග බලාගෙන ඉඳලා අන්තිමට එයා වෙනුවෙන් තමයි ඔක හදලා තියෙන්නේ. ඒක මොකක්ද කියන්නේ මට මතක නැහැ. එතනත් මිනිස්සු සෑහෙන්න ඇවිල්ලා ෆොටෝස් එහෙම ගහනවා ඒකත් එක්ක. අපි මේ යන්නේ ස්කයි ට්‍රී එකට. ඒ වුණාට මං කිව්වේ එතන ටිකට්ස් සෝල්ඩ් අවුට් වෙලා අපිට යන්න බැරි වුණා. අපි එතන අපේ ප්ලෑන් එකට දාගෙන හිටියේ. ඊට පස්සේ ඉතින් කරන්න යන්න ඒ වටේ තිබුණ තැන්වල අපි චුට්ටක් ඇවිදලා ආයෙම අපිට ජැකට් එකක් හරි හම්බ වෙයිද කියලා බැලුවා. මොකද අපිට තාමත් මේ වෙලාවේ හෙට මේ වෙදර් එක බලනකොට වැස්ස පෙන්නුවා. ෂුවර් නෑ සීතල වෙයිද කියලා. ඒ හින්දා අපි ජැකට් ගන්න ඇති කියලා හිතලා මේ පැත්තට ආවා. මේ හරියෙන් ජැකට් තිබිලා අපි ඒවත් අරගෙන ඊට පස්සේ මේ ආයෙම යනවා මෙන්න මේ කබුකිචෝල් කියන ස්ට්‍රීට් එකක්. ඒක ඇවිදින්න මොකද එතන බ්‍රෑට මාරම ලස්සනයි. මේ ලස්සනයි කියන්නේ එහෙම බලන්න මොකුත් නෙමෙයි. ඉතින් ඕක සාමාන්‍ය පාරක්. මේ මං ඉන්න පැත්තෙත් ඔහොම තියෙනවා. අර ජනකීර්ණ වැඩි වෙලා ලයිට් එලි වැඩි වෙලා රැට ඉතින් ලස්සනයි. අපි එක්කින තමයි නිකන් ඇවිද්දේ ටිකේ. ඇත්තටම මේ පැත්ත මම ඉන්න දිහා වගේ නෙමෙයි. හොඳටම සෙනග එකේ කියන්නේ ස්ටේෂන් එකේ ඇවිදින්න හොඳටම හැප්පෙනවා මිනිස්සුන්ගේ. උපා වෙනවා මට නම්. අපි යනවා මේ දැන් අපි අතරමං වුණා මේක ඇතුලේ. අපිට එක්සිට් එක හොයාගන්න බැරුව එක්සිට් වෙලා කන්න යනවා. මැක්ඩොනල්ඩ් එකට තමයි ගියේ. දාවි කියන කොන්සර්ට් එකේ ව්ලොග් එක වුණාට මේකේ කලින් දවසක් තියෙන හින්දා ව්ලොග් එක ටිකක් දිග වුණා. ඒ වුණාට මම ටෝකියෝ යන්නේ පළවෙනි පාරේ හින්දා තමයි මම මේකත් ඇඩ් කරේ. සහ ඉස්සරහට එතන වීඩියෝස් වල මට එහෙම වොයිස් කරන්න තරම් බෑ. එතන මේ නටන ඒවා එතන සින්දු එහෙම තමයි තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සන කොන්සර්ට් එකක් මේ ජපානයේ වෙච්ච. ඒ කියන්නේ රණ්ඩු නැහැ. ලස්සනට පටන් ගන්න ලස්සනට ඉවරුණා. සෙනඟ ගොඩාක් හිටියා. හැමෝම කිව්වෙත් ඒක තමයි. එතන පුදුම තරම් ඒක නීට් එකටම මේ කොන්සර්ට් එක තිබුණා. ලබන පාරක් තියෙනවායි කියලා යාලා කිව්වා. ඉතින් ලබන පාරත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි කාලා බීලා ඊට පස්සේ ආයෙම යාළුවෝ එතන එකතු වෙලා අපි ගෙවල් ඉන්න තැනට යන්න ආවා. ඒකත් අපි අර 100ට කතා කරා මේ මොකද අපිට 11 වෙද්දි එන්න කිව්ව හින්දා එයා එක්කන් යන්න එනවා කියලා. එයා ඇවිල්ලා අපිව ස්ටේෂන් එකෙන් අරගෙන ගෙදරට දැම්මා. මේ එන අතරමඟදී අපි මේ කඩේකට ගිහිල්ලා කන්න අරගත්තා. මට ඒ ටික වීඩියෝ කරන්න අමතක වෙලා. ඊට පස්සේ වොෂ් එකක් දාන්න යනකොට පොලිමට කට්ටිය වොෂ් දාන හින්දා මම මගේ කෑම එක හදාගෙන ඒක හදෙනකන් තියලා මමත් ගිහිල්ලා නාලා ආවා. දැන් ගොඩක් රෑ වෙලා දුද්දෝ. ඊට පස්සේ මෙතන මේ රූම් එකේම පොඩි ෆ්‍රිජ් එකක තිබුණා ඒගොල්ලන්ගේ බීම වලු වකොල හැම. ඒකකුත් අරගෙන මම මේ ආයෙම කනවා.
ඉතින් දැන් වෙලාව පාන්දර 1යි. ඊළඟ දවසට ලෑස්ති වෙන්න ඕන. මම දැන් නිදා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ පහුවදා උදේ. ඒ කියන්නේ 24 කොන්සර්ට් එක දවස. අපි උදේ කොහෙවත් ඇවිද්දේ නැහැ. මොකද අපිට වෙලාවක් තිබ්බෙත් නැහැ. ලෑස්ති වෙලා අපි මුලින් ප්ලෑන් කරේ කොන්සර්ට් එකට ගිහිල්ලා ඉවර වෙලා ආයෙ මේ ගෙදරට ඇවිල්ලාම අපි ඉන්න දිහාට එනවා කියලා. ඒ වුණාට අපිට හිතන වෙලාව මදි වෙනවා කියලා අපි උදේ හින්දා බෑග් ටිකක් පැක් කරගෙනම ඒ ගෙදරින් එළියට යන්න ගියා. ඒ ආච්චි සීයයි නම් මාරම හොඳයි. මාර හොඳ මිනිස්සු දෙන්නෙක් අපිට කියන ට්‍රාන්ස්පෝර්ට් එක හිතන්නකෝ ඒගොල්ලන් එහෙම මහා ලොකු ගාණක් ගියෙත් නෑ අපිට මේ ගෙදර ඉන්න. අන්තිමට සියයට අපේ ෆොටෝ එකක් ගහන්න ඕනේ කියලා මං හිතන්නේ මේ ඇතිනේ මොකක් හරි යාළගේ එකක් පේජ් එකක් වගේ මේවා දාන්න මෙහෙම ආපු මිනිස්සු කියලා වෙන්න ඇති. සියා අපේ ෆොටෝ එකකුත් අරගෙන අපි ආයෙම එකගෙන ගියා ස්ටේෂන් එකට. ඉතින් අපි එයාලටත් සමුදේලා ගියා මේ කොන්සර්ට් එක තියෙන තැනට. අපිට ට්‍රේන් එකෙත් නාඩි මතක නෑ 10ක්ද ඊට වැඩි ඇති. සෑහෙන දුරක් ගියා අපි ට්‍රේන් එකෙත් යන්න. පතට එක්කිනවා එපා. අනේ එක නම් දාන්න එපා. මං හිනවද? අපි මේ ට්‍රේන් දෙකක ගියා. ඒ ආව එකක් මේ අනිත් පැත්තට යන්නේ ඔළුවෙන් හිටගෙන. මම වීඩියෝස් වලින් දැකලා තිබුණාට එහෙම ට්‍රේන් එක කලින් ගිහිල්ලා තිබ්බේ නෑ. මේ පළවෙනි වතාව ට්‍රේන් එකේ ඇතුළට එළිය පේන හැටි තිබුණ වීඩියෝ එකක්. නිකන් විදුරක් වගේ තියෙන ඔලුකුවට එළිය ලස්සනට පේනවා එකේ. ඊට පස්සේ අපි හැන්දෑවට යන ඔක්කොම නෙමෙයි මේ කට්ටිය එකතු වෙලා පාර හොයාගත්තා. ඒ පාර්ක් එක සෑහෙන ලොකුයි. මං හිතන්නේ අපි පාර්ක් එකේ අනිත් පැත්තේ කෙළවරේ හිටියේ. ඊට පස්සේ පාර හොයාගෙන අපි ගියා හැන්දෑවට තියෙන තැනට. අපි දැන් දැනට ඇවිල්ලා ඉන්නේ. ඉදින්ම තරම් සෙනග හිටියා. එච්චර නම් ඉඳී කියලා හිතුවේ නෑ. ඒ වුණාට මේ අපි ඉන්නකොට මේ භාගයකටත් අඩුයි. මොකද මේ පොලිමේ අපි යන්න ඉස්සරහට පිටිපස්ස ඒ කියන්නේ හොඳටම සෙනග මාරම විදිහට කට්ටිය ඇවිල්ලා හිටියා. අපි ඉඳගත්තේ මෙන්න මේ සයිට් එකේ VIP පැත්තේ. ඉතින් මෙතන ඉඳන් කොන්සර්ට් එක තමයි දිගටම තියෙන්නේ. එතන මේ කෑම මෙහෙම රෙස්ටුරන්ට් වලින් දාපු මේවා ගොඩාක් තිබුණා එක ඒවා. අපි එතනින් කොත්තු රයිස් රෝල්ස් අනම්මනම් අරගෙන තමයි වැඩේට පටන් ගත්තේ වාඩි වෙන්න. මෙතනදී මට නෑනවා කියලා නම් මම කලින් කිව්වා. මගේ ස්කූල් කාලේ යාළුවෙක් හම්බුණා. ඒ කියන්නේ එයා මාත් එක්කම වගේ ජපානයට ආවේ. අපි එක ඇකඩමියකින් නෙමෙයි ආවේ. උනාට එකම අවුරුද්ද එකම මාසේ එකම ඉන්ටේක් එකේ ආවේ. ඉතින් එයා මොඩ මේ අවුරුදු ගානකට පස්සේ තමයි හම්බුනේ මේ එකම රටේ ඉඳලාත්. ඉතින් අනේ මට නිකන් කවුරු කෙනෙක් හම්බුණා වගේ.
බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ආපු ගෑන් ළමයිට විතරක් අත උස්සන්න. ආවෝ සහකාරිය එක්ක ආපු අය විතරක් අත උස්සන්න බලන්න. පුරුද්ද නැතුව තනිකඩ ආපු අය අත උස්සන්න බලන්න. හරි. ඒ ආදර කතාව නැවත ගයන්නට අපි ආරාධනා කරන සූදානම් අපේ ආදරණීය මලිත් පෙරේරා. ජපාන් උඹන්නේ හොලගල රෙඩි දාන්නලා දාන්න අපි අර එනකොටම අපේ බඩු එහෙම ලෑස්ති කරගෙනනේ ආවේ. ඒවා අපි දැම්මා මේ ස්ටේෂන් එකේ ලොකර් තියෙනවා. ඒ බෑග් එකම දාන්න පුළුවන්. දැන් මේ වීඩියෝස් මේකේ නැහැ. මගේ හදවතේ ආනමුණාවේ ප්‍රේමේ सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं ඒකත් අපි හොඳ වෙලාවට තමයි එහෙම අරන් ආවේ. මොකද අපි මෙතනින් යනකොට ගොඩාක් රෑ වුණා. මට සෙට් එක ඉවර වෙනවත් එක්කම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එහෙම අපිට බස් එක හැන්දෑවක මේ ප්‍රසංගය මේ තරම් ජනප්‍රිය වෙන්න ටිකමට වැටික් කරගත්තේ. විශ්වාස කරනවද? කොල්ලෙක් අනීෂ නෙමෙයි ඊයේ කොන්සර්ට් එක තියෙනවා කියලා හිතලා උදේ නැගිටලා කෑමත් ඕඩර් කරලා තිබුණා. දාගෙන හිටියේ හැමදේම ඊයේ කරා ඊයේ තමයි මතක් වුණේ අද කියලා කොච්චර ටෙන්ෂන් එකකද හිටියේ කියලා පේනවා. ප්‍රසංගයේ ලෑස්ති කරද්දී මේ වැඩේ ඉතින් මම කලින් කිව්වා වගේ මට මෙතනින් එයා වොයිස් කරන්න ඕනේ. ඊළඟට අපි වේදිකාවට ගෙන්නන්න හදන්නේ කාවද? කාවද? විබස් සංගීතයේ සමගින් පිළිගමු රවි ජය සමගින් යුකි. Devi mama, si Devi mama, si Devi mama, no Devi mama, yeah.
වීඩියෝ කරන්න බැරි වුණා. ඇත්තටම මේ අමතක වුණා. අපි ඉතින් එළියට ඇවිල්ලා ආයෙත් කොම්බිනි එකකට ගිහිල්ලා කන්න බොන්න දේවල් ටිකක් අරගෙන මම හීල්ස් දෙකක් දාන් හිටියේ. මම ඒ හින්දා මේ ස්ලිපර්ස් දෙක බෑග් එකේ දාගෙන තමයි ගියේ. මගේ කකුල කැපිලා තිබ්බේ අරකට. ටක් ගාලා සෙරෙප්පු දෙක මාරු කරගෙන අපි දැන් එහෙමම යන්න ඕනේ ආපහු බස් එකට. මොකද මේ 11යි ගානකට බස් එක තිබ්බේ අපේ. අපි ඒකේ ආපහු මෙහාට එන්න ඕන හින්දා ඊට පස්සේ අපිට chance එකක් ආව ගමන් ටක් ගාලා අපේ බෑග් ටික මෙතනින් අරගෙන ඇඳුම් මාරු කරගත්තා. මොකද උදේ නම් අරක ඇඳගෙන හරි අමාරුවෙන් හිටියේ. මේ ටින් සහල් ඇඳුමකුත් දාගෙන අපි කට්ටිය කන්නත් අරගෙන කන එකමයි කරන්නේ මේ vlog එක පුරාවටම. ගියා අපේ බස් එක තියෙන තැනට. ඊට පස්සේ ආපහු අර ඉතින් ආවා වගේම තමයි බස් එකේ අපේ බඩුත් තියලා සබ පහසුවට වාඩි වෙලා නිින්දක් දාන්න තමයි තියෙන්නේ ඉතින් එනකම්. ඉතින් හැන්දෑව ගත වුණේ ඔන්න ඔහොමයි. ටෝකියෝ ගමනත් මේ විදිහට ලස්සනට ඉවර වුණා. ලබන අවුරුද්දෙත් ආයෙ හැන්දෑවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි කට්ටිය. මෙතන මට වීඩියෝස් මට මතක නැහැ මේ vlog එක ඉවර වෙන විදිහ හරි පිළිවෙලක් නැහැ. ඒ හින්දා මම අවසානයේ ආයෙමරු කොන්සර්ට් එකේ කැලි ටිකක් දැම්මා. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙත් අලුත් වීඩියෝ එකක් බලන්න හිටියට ස්තුතියි. ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සහ මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මම ඉල්ලනවා. ගිහිල්ලා එන්න සරලා Put my, yeah, my top, yeah, my,